මම උවිද ජයසිංහ 2019දී මම පවර්ලිෆ්ටිං ස්ටාර්ට් කරා. මේ වෙනකොට මම නැෂනල් චැම්පියන් වෙලා තියෙනවා 5 පාරක් අවුරුදු 4ක් ඇතුළත. ඒ වගේම 2023 තිබ්බ ඒෂියා පැසිෆික් ඇන්ඩ් ඇෆ්‍රිකන් පවර්ලිෆ්ටිං චැම්පියන්ෂිප් එකේ බ්‍රෝන්ස් ඇන්ඩ් සිල්වර් මෙඩල්ස් දින්නා. ඒ අවුරුද්දෙම තිබ්බ ඒෂියන් චැම්පියන්ෂිප් එක ඒකෙදි මම බ්‍රෝන්ස් මෙඩල් එකක් දින්නා. ඒ වගේම 2024 දී මම නැෂනල් ස්ට්‍රොන්ග්මෑන් ටයිටල් එක දින්නා. ඒ වගේම තමයි ඒ අවුරුද්දෙම තිබ්බ වර්ල්ඩ් ස්ට්‍රොන්ග්මෑන් චැම්පියන්ෂිප් එක ඩුබායි වල. ඒකෙදි මම වර්ල්ඩ් නම්බර් 7 වුණා. මම තාමත් ක්‍රීඩාවේ නියැලෙන්න හේතුව මට ස්කූල් කාලේජ් මිස් වුණා 2016 දී. මම ඉස්කෝලේ ගියේ රොයල් එකට. එතකොට මම හිටියේ බොක්සින් ටීම් එකේ. ඉතින් 2016 තමයි මගේ ලාස්ට් ටූර්නමන්ට් එක තිබ්බේ. ඒ ටූර්නමන්ට් එක මට ප්ලේ කරන්න හම්බුනේ නැහැ. ඉතින් එදා තමයි මම මගේ ජීවිතේ ගොඩාක්ම වැටුණ දවස. ඉතින් එදාම තමයි මම හිතාගත්තේ මම කවදාරි දවසක ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එකක් පාටිසිපේට් කරනවා. ඉන්ටර්නැෂනල් මෙඩල් එකක් මම දිනවනවා. මම ලංකාවට ඉන්ටර්නැෂනල් මෙඩල් එකක් අරන් එනවා කියලා. ඉතින් මට සතුටුයි. ගිය අවුරුද්දේ මගේ ෆස්ට් ඉන්ටර්නැෂනල් මෙඩල් එක මම දින්නා. අද වෙනතුරු මම ඉන්ටර්නැෂනල් මෙඩල්ස් 3ක් දිනලා තියෙනවා. මම තාමත් ස්පෝර්ට් එකේ ඉන්න ගොඩාක් උදව් වුණේ මගේ අම්මයි තාත්තයි සහ මගේ නංගි මල්ලි. ඉතින් එයාලට ගොඩාක් තෑන්ක් කරනවා මම. ඒ වගේම තමයි මම ස්පෝර්ට් එකට මූලිකවම එන්න හේතුව සංජීව කුමාර NSBM ග්‍රීන් යුනිවර්සිටි එකේ ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර්. thank you සංජය අයියා. ඒ වගේම තමයි මට ඊට පස්සේ යමන කෝචස්ලා Motila Jayatilaka, Ransiya Jayatilaka, Colombo CrossFit. Thank you so much for your guidance. ඒ වගේම තමයි Sius Gymnasium 2023 ඉඳන් අද වෙනතුරු මම ඒ තමයි ට්‍රේනින් කරන්නේ. Thank you Sius. ඒ වගේම තමයි මගේ coaches දැන් ඉන්න coach Shashan Mohammad අයියා. ඒ වගේම තමයි මගේ දැන් physio therapist Majid. Thank you so much. ඒ වගේම තමයි මගේ supplement partner Arken Supplement. Thank you so much මල්ලි. ඒ වගේම තමයි මේ පාර ටූර්නමන්ට් එකට යන්න මට ලොකු උදව්වක් උනේ සන්ටෙලා. thank you so much මේ ටූර්නමන්ට් එකට මට යන්න උදව් කරනවට. මේ ටූර්නමන්ට් එකේදී මම ගෝල්ඩ් මෙඩල් එකක් දිනලා පෝඩියම් එකේ උඩම ලංකාවේ ජාතික ගීය කියන්න මුළු ලෝකෙටම ඇහෙන්න. ඒක තමයි මගේ ගෝල් එක. ඉතින් ඒක කරන්න මට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.